ටිකට් දෙකේම හිල් දෙකක් වැදුනා. ඔන්න අපි වැස්සා අතමි වලට ආවා. ඔන්න යනවා. එක්කෙනෙක් හැංගිලත් ඉන්නවා. කවුද මේ හැංගිලා ඉන්නේ? කවුද මේ හැංගිලා ඉන්නේ? කො බලන්න. කො කැප් එක ගන්න. මොකද හැංගෙන්නේ? මේ දිම්බට වැඩක් නැහැ. ටිකට් දෙක දෙන්නේ. එළියට යන්න බෑ මයි ගාව. සිංකාසෙන් ටිකට් ඉතින් මේක එක්කෙනෙකුට දෙකක් දෙනවා. දෙකම දාන්න ඕනේ. අර ටිකට් දාන්න තැනට. එහෙනම් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා සිංකාසෙන් එක ඇතුළ. එහෙනම් අපි යනවා. ඉතින් ටිකට් දෙකේම හිල් දෙකක් වැදුනා. ඉතින් අපි යන් ඉස්සරහට. ජූයොම් බා? ඈ ජූයොම්? නම්බන්සේ? ඉචිබන්සේ?24 24名古屋市大阪ඉතින් ප්ලැට්ෆෝම් එක 24 ඉතින් යන් එහෙනම් ट्रेन එන්න තැනට ආවා. ඉතින් අන්නර පඩිපෙලෙන් බැහැගෙන තමයි අපි ආවේ. අපි එහෙනම් පොලිමකට යන්. පොලිමකට යන්න නම් ඉතින් පොලිමේ ඉන්න ඕනේ අපි 4:34ට තමයි එන්නේ ට්‍රේන් එක. ඉතින් ගොඩක් පොලිම නම් තියෙනවා. බලන්න අන්න අර වගේ ප්ලැට්ෆෝම් එකේ ගහලා තිනවා එන වෙලාවල් එහෙම. ඉතින් අපි ජීවස් එකේ මෙතන පේන එකේ ඉඳලා 6. ඒ කියන්නේ ජීවස් එක කියන්නේ සිකි ඔයා ඉඳ ගන්න සීට් එහෙම බුක් කරලා නැහැ. Tamanට කැමති සීට් එකේ ඉඳ ගන්න පුළුවන්. ඉතින් අතන උඩින් තියෙනවා හරි තියෙන්නේ උඩින් ජීවස් එකේ ඉඳලා 6 14 ඉඳලා 16 වෙනකන් සෙකි වෙලා තියෙනවා. ඉතින් අපිට ඒකට අනුව තමයි අපි ගිහිල්ලා ඉඳ ගන්න ඕනේ සීට් වල. ඉතින් අපි එතනින් බලමු. මේක සාමාන්‍යයෙන් පෙන්නන්නේ අරක එකේ ඉඳලා 6 වෙනකන්. කියන්නේ මෙන්න මෙතනත් මෙතන අපිට ඉන්න පුළුවන්. මෙතන අපිට හිට ගන්න පුළුවන්. මොකද එකේ ඉඳලා 6 වෙනකන් ට්‍රේන් වල තියෙන බොක්ස් එකේ ඉඳලා 6 වෙනකන් අපිට ඒ තියෙන පෙට්ටි වලට නගින්න පුළුවන්. ඉතින් මම මේ දැන් ඉන්නේ අතන 4 වෙනි එකේ ඉන්නේ.
හතරවෙනි පෙට්ටිය තමයි මේකින් ඇවිල්ලා නැවතුනට පස්සේ නගින්න හම්බෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද ට්‍රේන් එකේ ඉන්නේ කියලා මෙතෙන්ට. නාවා Shinkansen එක අපේ ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඇතුලේ ඉඳ තියෙන්නේ මට එළියෙන් නම් පේනවා එච්චරම ඉඳ නැහැ කියලා. ගොඩක් ක්‍රවුඩ් එකක් ඉන්නවා. මොකද මේ වෙලාවට සමහරවල් වැඩ ඇරලා එම යන කට්ටිය ඉන්නේ හින්දා අපි පොඩක් ඇතුලට ගිහිල්ලා බලමු ඉඳ තියෙයිද කියලා. සීට් නෑ දෙන්නට ඉඳ ගන්න. 新幹線をご利用くださいましてありがとうございます。この電車は小玉号名古屋行きです。終点名古屋までの各駅に停まります。 පිටපස්සට යන්න වෙනවා අපිට. 続いて පිටපස්සට යනවා. මොකද ආයි 14 ඉඳලා 16 වෙනකන් ජීවිත එකේ 6号車までと14号車15号車 හිටගෙන යන්න තවුලක් නැහැ. නමුත් ඉඳගත්තා නම් හොඳයි. 14ට යන්න බලන්න. ඔව්. දැන් මේ 6 ඉන්නේ අපි. 6න් ඉවරයි ජීවිත එකේ. අයි 14 ඉඳලා 16 වෙනකන්. ご了承ください。 එහෙනම් ඉස්සරහට පොඩක් යන්න. 8号車です。 ඈ? 一部の指定席車両。 ඉස්සරහට යන්නකෝ. අපි යන්න පුළුවන්. ご利用いただけます。ご予約されていないお客様はご利用いただけません。 14 වෙනකන් යන්න වෙනවා. දැන් ඉන්නේ 7 පෙට්ටියේ. ご利用の際は落下防止のため荷棚からはみ出さないようにお乗せください。駅および車内への危険物の持ち込みは禁止されており ඉතින් ます。 බලන්න මේක ඇතුළ 不審なものや本にお気づきの場合は乗務員の方は駅確認までお知らせください。また車内で緊急事態が発生した場合は直接乗務員にお知らせいただくか電気の緊急通報装置または客室にある非常停止ボタンでお知らせください。携帯電話はマナーモードに切り替えるなど周りのお客様のご迷惑とならないようにご協力をお願いいたします。 Welcome to the Shinkansen. This is the Kodama Super Express bound for Nagoya. We'll be stopping at all stations before arriving at Nagoya 2. Cars 1 through 6 and cars 14
those without seat reservations. This train is completely non-smoking. Please refrain from smoking anywhere on the train. Wagon service is not available on this train. The conductor's room is in car number 8. The oversized baggage area at the rear of some reserved seat cars and the oversized baggage corner next to the wash basin are only available to passengers who have reserved a specific seat. Passengers who have not made a reservation may not be able to use it. Please use the overhead rack. Please be careful when you put your baggage on the overhead rack, as it may fall. Hazardous items are prohibited on stations දැන් and ඉනි 10 trains. තව පෙට්ටි If you 4කට notice යන්න any ඕනේ suspicious මැදින් item ඉතින් or behaviour, මේ පැත්තන කට්ටිය please notify නැහැ මොකද staff ටිකට් immediately. පොඩක් ගණන් මේ In හරියේ case of ඒක emergency, හින්දා please notify train crew by the emergency phone or the SMS button. While in flight, we ask that you switch your mobile phones to silent mode. Thank you. 自由席は14から16がそうですね。はい。ක්‍රවුඩ් එකේ ඉන්නවා ඇතුලේ එකයි. ඔන්න මෙතන ඉඳලා බලන්න.
ඔන්න නැවතුව ට්‍රේන් එක. ඔන්න අපි බැස්සා අතමි වලට ආවා. ඉතින් මෙන්න මේ ට්‍රේන් එකේ තමයි දැන් ඒක යනවා මේ නගෝයා වලට යන්නේ කියලා කියන ට්‍රේන් එකේ නම. තව පොඩ්ඩකින් යනවා ට්‍රේන් එක. මම යන සීන් එකත් ඔයගලන්ට පෙන්නන්න. බලමු. ඔන්නේයි. පොඩක් කරලා ඉන්නවා වගේ. දොරවල් ටික නම් ඔක්කොම වැහුවා. ඔන්න යනවා. දැන් බලන්න. බයි බයි. එතන බයි බයි. බයි බයි. යස්. දැන් අතම ඉඳලා අපි යන්න ඕනේ ශිමත පැත්තට. එහෙනම් අපි ඒ ට්‍රේන් එකෙත් නගිමු. ඔන්න සින්කාන්සන් එකක් එනවා. හැබැයි ඒක මෙතනින් නවත්තලා කට්ටිය නගිනවා. ඒකින්ද තමයි ස්පීඩ් එක අඩුයි. මම කොහමද බලන්නම් ඇත්තටම මෙතන නවත්තන්න නැති ට්‍රේන් එකක් කොච්චර වේගෙන්ද යන්නේ කියලා ඔයගලන්ට පෙන්නන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මම ඔයාලට පෙන්නන්න කියලා හිතුවා. මෙන්න මේ ගේට් එක තියෙන්නේ. මේ ගේට් ඔක්කොම වහලා තියෙන්නේ. ට්‍රේන් එක ඇවිල්ලා නැවතුවාට පස්සේ තමයි ඔටෝමැටිකලි ඇරෙනවා ගේට් එක. ට්‍රේන් එක නැවතුවට පස්සේ සම්පූර්ණයෙන්ම. ඉතින් ඒ වගේම එහා පැත්ත එකක් එනවද දන්නේ නැහැ. කට්ටිය ඇවිල්ලා ටික ඉන්නවා. මම හිතන්නේ මේ අපි ඉන්න සයිඩ් එකනොත් ට්‍රේන් එකක් එන්න තමයි හදන්නේ. මේ වෙලාවම බලමු කොහොමද කියලා. තව ටිකක් වෙලා මම හිතන්නේ යනවා. ඉතින් ඒ වගේම මේ ප්ලැට්ෆෝම් එකේ බලන්න එහා පැත්තේ ජූස් තියෙනවා. ඒ වගේම ඊට එහා පැත්තේ අයිස්ක්‍රීම් තියෙනවා. ඔයගලන්ට කොයින් දාලා මේ තියෙන්නේ ජූස් සයිඩ් එක. එතකොට මේ පැත්තේ තියෙන්නේ අයිස්ක්‍රීම් එක. එතකොට මේකෙන් ක්‍රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. Tamanට කාඩ් වල පොයින්ට් තියෙනවා නම් ඒ වගේන් ගෙවන්න පුළුවන්. ඉතින් එන්න ඒ වගේ පහසුකම් තියෙනවා. සාමාන්‍යයෙන් Shinkansen platform එක සාමාන්‍ය normally local train වලත් ඒ පහසුකම හදලා තියෙනවා මිනිස්සුන්ට. ඉතින් කොච්චර මිනිස්සුන්ට පහසුකම් තියනවද නේද? ඉතින් මම හිතනවා ලංකාවේ කවදා හරි මෙහෙම දියුණුවක් ලබන්න පුළුවන් වුණොත් මිනිස්සුන්ට නේ කොච්චර ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයිද? ඉතින් අර ට්‍රේන් එක තව පොඩ්ඩකින් අදින්න යන්නේ. බලමු. මම කොහොම හරි වීඩියෝ එකක් ගන්නවා මෙතන ඉඳලා තව ට්‍රේන් එකක් එනකම් බලන් ඉඳලා. ඉතින් ට්‍රේන් එකක් එනවා. අපි පොඩ්ඩක් ඉස්සරහට යමු බලන්න. එක්කෙනෙක් හැංගිලත් ඉන්නවා. කවුද මේ හැංගිලා ඉන්නේ? කො බලන්න. කො කැප් එක ගන්න. මොකද හැංගෙන්නේ? නමුත් මේ දිව්වට වැඩක් නැහැ. ටිකට් දෙක තියෙන්නේ. එළියට යන්න බෑ මයි ගාව. ටිකට් එක දුන්නනේ කලින්. මං හිතුවේ ටිකට් එක මයි ගාව තියෙන කියලා. ඔන්න එකක් එනවා. ඔන්න. දැන් බලන්න. අට්ටම වේගෙන් යන්නේ. හිතා ගන්නත් බෑ. ඒ කියන්නේ එහා පැත්තේ ප්ලැට්ෆෝම් එකේ ගියත් මේ පැත්තට හුලම් පාර එනවා. පොළොව ටිකක් දෙදරනවා. ටක 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 ගා. ඔන්න මේ පැත්තේ එනවා. ඔන්න බලන්න. කොහොමද ස්පීඩ් එක? පට්ට හුලම් පාරක් එන්නේ. ට්‍රේන් එක ගියාට පස්සේ හුලම් පාර එන්නේ. ඉතින් පල්ලෙහාට ආවා. බහගෙන යනවා. එහා පැත්තෙන් තමයි ගේට් එක තියෙන්නේ අපිට යන්න. මං ගිමනවාද ගන්න ගියා එහා පැත්තේ කඩේට. යන් එන්නේ ඈ. පරක් වෙනවා ගෙදර යන්නත් ඕන ඉක්මනින් මහන්සි. ඈ?
को එදා අපි කාපු දේවල් නේද? ඈ? 2324 ගණන්නේ. මේක මේ මම කහලා තිනවා මාර රහයි මෙන්න මේක. මේ කස්ටඩ් තියෙන්නේ මේද? මෙන්න මේ තියෙන බොක්ස් එක. මේක තමයි රයන් වල අරියා. ඒ කෑම එක තමයි මේ ශිසුකෝ වලට ආවේනික ස්වීට් වර්ගයක්. ඒ කියන්නේ ජපන් වලින් කිව්වොත් තේබන් ඔකාෂි කියලා තමයි කියන්නේ. සාමාන්‍යයෙන් ඒ පැත්තට ආවේනික කෑම එකක් වගේ කියන්නේ තේබන් ඔකාෂි. අන්න ඒ වගේ අදහස තමයි ඉන්නේ ඉතින්. යන්නේ එපා. ඉතින් මං හිතන්නේ ඉතින් අන්න අතනින් තමයි එළියට යන්න තියෙන්නේ. ටිකට් දෙකම දානවා. ටිකට් දෙකම දාන්න. ඔන්න නංගිත් දැන් ටිකට් දෙක දානවා. එකක් ගන්න. දැන්ස්තා. ඉතින් මොකද ටිකට් දෙකක් තියෙන කියලා මෙතනින් එක ටිකට් එකක් දානවා. මොකද ශින්කාන්සෙන් එකට අදාළ පැත්ත තමයි මේ සයිඩ් එක. ඒකට තවත් ගේට් එකක් තියෙනවා එළියට යන්න. ඒකට මේක දානවා. දැන් මේ අන්තිම ටිකට් එක. ඉතින් අපි එහෙනම් යන් ඒක ගේට් එකටත් යන් එහෙනම් නංගි. වහ්. අවුඩ වැටෙනවා බෑග් එක. මෙන්න මේ වගේ බෑග් එක අල්ලන් ඉන්නේ. හරි. ගත්තා එකත්. අපි එහෙනම් යන් අනිත් ගේට් එකට. අනිත් ගේට් එක තමයි මෙන්න මේ තින්නේ ඉස්සරහා. අපි මේ ගේට් එකෙන් එළියට යනවා. දැන් අතමින් ඉඳලා යනවා ශිමෝදා වලට. ඔන්න අතමින් ඉඳලා ශිමෝදා වලට යන්න ට්‍රේන් එකේ ටිකට් එක ගත්තා. ඉතින් යන්නේ ඉතෝ ලෝකල් 6:30ට තියෙන්නේ. ඉතෝ ඉඳලා ශිමෝදා වලට. දැන් වෙලාව කීයද? තව වෙලා තියෙනවනේ ගොඩක්. දැන් එකක් ගිහිල්ලා අතන තියෙන්නේ දෙන්ෂා. තව පැය භාගයක් විතර ඉන්න තියෙනවනේ. 6:04ට කො? සුදෙන්ෂා ඉතින් ඉඳලත් යන්න පුළුවන්. හැබැයි මෙන්න මේ වගේ බෝඩ් තියෙනවා. මේ වගේ ගහලා තියෙනවා. ඉතින් වීක් ඩේස් එතකොට මෙතන සැටර්ඩේ සන්ඩේ ඇන්ඩ් හොලිඩේ කියලා මෙතන ගහලා තියෙනවා. ඉතින් මේ වගේ බලලා අපිටත් කියන්න පුළුවන්. දැන් කීයද වෙලාව? 5යිනේ. 5යි කියන්නේ 5:30ට එකක් ගිහිල්ලා තියෙනවා නේ. මේ තියෙන 5:30ට එකක් ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ එන්නේ 6:04ට. 6:04ට එකක් එනවනේ.
හරි තොවලින් නොරික යමු. හරි. එහෙනම් 6:04 තව විනාඩි 10ක් වගේ තමයි තියෙන්නේ. මං හිතන්නේ මේ ට්‍රේන් එකද දන්නෙත් යන්නේ. ඈ? මේ ට්‍රේන් එකද කොහෙද යන්නේ? අන්න කට්ටිය නගිනවා. මෙන්න මේ ට්‍රේන් එකද කොහෙද යන්නේ? අපි එහෙනම් යා. මේක නම් කවුරුත් නැහැ. ඔන්න අපි මේ ට්‍රේන් එකට නැග්ගා. මේක කවුරුත්ම නැහැ. ඉතින් නංගි මෙතනින් ඉඳ ගන්න. මම පොඩි වටයක් ගිහලා ඉන්නම්. ඉතින් ඔයගලන්ට පෙන්වන්න ඕනේ හින්දා මම ට්‍රේන් එක ඉස්සරහ පැත්තටම ආවා. මෙන්න මේ තමයි ඉස්සරහ ට්‍රේන් එකේ. ඉතින් අපි එතන ඉඳලා යන් එහෙනම් මේ සයිඩ් එකට මොන වගේද මේ ට්‍රේන් එක කියලා බලන්න. ඉතින් සීට් එහෙම කම්ෆර්ටබල් පුදුම විදියට ඒ වගේම මේ සීට් වල විශේෂත්වයක් තියෙනවා. සීතල කාලට මේ සීට් එක රත් වෙනවා ඉඳගෙන ඉන්නකොට. හීටර්ස් තියෙන්නේ. ඉතින් සීතල කාලට පුටුව සීතල වෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න අමාරු වෙන්නේ නැහැ. ඉතින් එතකොට ලස්සනයි. ඉතින් මාර සැප පහසුයි ලොකුවට සද්ද ඇහෙන්නෙත් නැහැ. සැප පහසුව යන්න පුළුවන් ඇත්තටම මේ වගේ. මේ තව කෙනෙක් ඉඳගෙන ඉන්නවා. මෙයා නම් අපි අඳුරන්නේ නැහැ. නංගි ඔයා කවුද? එක්කනේ අඳුරන්නේ නැහැ. කැප් එකෙන් වහගෙන ඉන්නේ. ඉතින් තව එකක් තමයි වයසක කට්ටියට ළමයි හම්බෙන කට්ටියට ඒකලන්ට තියෙනවා මෙන්න මේ වගේ සීට් හදලා වෙන් කරලා. ඉතින් මේ පැත්තෙත් දීලා තියෙනවා යූසින් සෙකි කියලා. ඉතින් ඒගොල්ලන්ට විශේෂත්වයෙන් වෙනම තියෙනවා. ඉතින් මේක බලමු. ඉතින් මේකෙත් තියෙනවා මෙන්න මේ වගේ ටොයිලට්. ඉතින් මෙන්න මේ වගේ තමයි මේ පැත්ත තමයි ඉස්සරහ පැත්ත. ඉතින් එහා පැත්තටත් එකක් තියෙනවා. එහා පැත්තටත් තියෙනවා වෙනම පෙට්ටි ටිකක්. හැබැයි මෙතනින් යන්න බෑ. එළියෙන් ගිහලා තමයි යන්න ඕනේ. ඉතින් ඔයගලන්ටත් යම්කිසි ඉමේජ් එකක් දාගන්න පුළුවන් වෙන්නේ නැති මේ ට්‍රේන් එක කොහොමද කියලා. ඉතින් ඒ වගේම තව එකක් තමයි ලංකාවේ ට්‍රේන් වල තව පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඔයාලන්ට මතකද මෙන්න මේ මෙතන කියන්නේ පෙට්ටියකින් පෙට්ටිය වෙන් වෙන තැන සමහර තැන්වල මේ යට මේ කෑලිත් පෙට්ලා තියෙනවා. කකුලක් එහෙම ගියොත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් බලන්න මේක කොච්චර සේෆ්ටියට හදලා තියෙනවද කියලා. මෙන්න මෙතන මේ එතකොට මේ වටේ සීතලට එහෙම ඉගෙන වැස්සට වගේ කිසිම දෙයක් ඉන්නේ නැහැ. හොඳට මේ ක්ලියර් හදලා තිනවා කකුලක් එහෙම යන්නේ නැති වෙන්න. ඉතින් ලංකාවේ ඉන්න බලධාරීත්නේ මිනිස්සු ගැන හිතලා ලස්සනට මේ වගේ නේ ට්‍රේන් හදනවා නම් කොච්චර හොඳද අපේ මිනිස්සුන්ට කොච්චර පහසුව යන්න පුළුවන් නේද? ඉතින් එහෙම කවදා හරි නේ එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මගේ සීට් එකට ඉස්සරහා ඉන්නවා අඳුරන්නේ නැති කෙනෙක්. කවුද කියලා බලමු. Excuse me. Excuse me. ඕක දැන් අඳුරනවද? මෙයාව. මෙන්න මෙයා. නිදිමතේ ඉන්නේ. ඉතින් ටිකක් මහන්සි දෙන්නටම ඊයේ ගියේ. ඉතින් ඇවිද්දා වැඩ ටිකත් ඉමිග්‍රේෂන් එකෙන් කරගත්තා. ඊයේ පාන්දර අපි ගියේ. දැන් රෑ වෙන්න අපි ටෝකියෝ වලට ගියාට පස්සේ උදව් කරපු යාළුවන්ටත් ගොඩක් ස්තුතියි. කරදරයක් නැතුව අපිට වැඩ ටික කරගෙන ආපහු යන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඉතින් තව ටිකක් යන්න තියෙනවා. ඒ ටිකෙත් වීඩියෝ ටිකක් කරගෙන හෙමිට යන්න කියලා හිතන් ඉන්නවා. ඉතින් අපි ඒ ටිකත් එහෙනම් හෙමිට බලමු මොන වගේද ගෙදරට යන ටික. අපි ඉස්සෙල්ලා හිටපු නැගලා හිටපු ට්‍රේන් එක 6 මාට යන්නේ. ඊට මෙහා පැත්තේ තව ප්ලැට්ෆෝම් එකක තිබ්බා 6:04ට යන එක. ඉතින් රෑවෙද්දී ප්ලැට්ෆෝම් සමහරකට මාරු වෙනවා. ඉතින් වැරදිලා අපි මේ එහා පැත්තේ තමයි හිටියේ. ඒක 6 මාට පරක්කුයි ගෙදර යනකොට. ඉතින් ටක් ගාලා අනිත් පැත්තට නැගලා මේ ප්ලැට්ෆෝම් එකට ආවා. මේ කියන්නේ
6යි 4ට. ඉතින් අපි පොඩ්ඩක් ට්‍රේන් එකේ එනකම් බලන් ඉන්නවා. ඉතින් එහා පැත්තේ ට්‍රේන් එක හම්මස්ස කියන පැත්තට යන්නේ. කියන්නේ ශිසෝකා කියන ශිසෝකා ඉඳලා තවත් එහාට තමයි හම්මස්ස තියෙන්නේ. ඉතින් ඒ පැත්තට තමයි මෙන්න එහා පැත්තේ තියෙන ට්‍රේන් එක යන්නේ. ඉතින් බලන් ඉඳමු ට්‍රේන් එක දැන් වෙලාව දැන් ඉන්න ඕනේ නේ. දැන් බලමු අපි ඔන්න එනවා ට්‍රේන් එක. ඔන්න එන්නේ ට්‍රේන් එක. ඔන්න එනවා. ඉතින් අපි එහෙනම් ලැගේජ් එකත් ලැහැත්ති කරගන්න ඕනේ නගින්න. නගින්න මේකත්. Nang mehin. ඉතින් අපි ඉතෝ වලට ආවා. ඉතෝ ඉඳලා තව නොරිකා එකක් තියෙනවා නේ. ඒ කියන්නේ ට්‍රාන්සිට් එකක් තියෙනවා. ඉතින් ඉසුකියු ලයින් එකේ සීමුදා වලට යන්න. ඉතින් පාචුට් එකේ නවත්තනවා ඉතෝ කියන ස්ටේෂන් එකෙන්. ඒක තමයි මේ ඉන්නේ පාචුට් එක කියලා. පොඩ්ඩයි ටක් ගාලා ගෙදර යනවනේ මහන්සි. පොඩ්ඩක් නේ රිලැක්ස් එකේ ඉන්න ඕනේ ටිකක්. ඔව්. ඉතින් වාහනේ ගියා වගේ නෙමෙයි නේද ගොඩක් කයින් ගියා. ඔව්. ඉතින් ඔන්න කට්ටියම බහිනවා. මේ පැත්තෙන් බහිමු. ඉතින් අන්න අරකට තමයි යන්න තියෙන්නේ. කට්ටිය දුවගෙන යනවා. ඔයත් යන්නකො නංගි. නංගි දුවනවා. කට්ටිය දැන්ටම පිරීලා. අල්ල ගන්න පුළුවන් නේද සීට් එක. නම් බලන්න. Ominako. ඉතින් මේකේ අපි ශිමොද වලට යනවා. එහෙනම් මේකෙත් අපි ගිහිල්ලා බලමු. මේකේ ටිකක් කට්ටිය ක්‍රවුඩ් එකේ ඉන්නවා. එච්චරම හැබැයි නැහැ. ටිකක් ඉන්නවා. අපි එහෙනම් බහැලා ගමු ඊළඟ වීඩියෝ එක. ඔන්න අපි ඉන්න ප්ලේස් එකට ආවා ට්‍රේන් එකේ. දැන් බහින්න තමයි හදන්නේ. තාම ට්‍රේන් එක නවත්තුවේ නැහැ. ඉතින් අපි ආපු ගමන ගැන මොකද හිතන්නේ? හොඳයි ගොඩක් සතුටු වුණා. ඒ වෙනකොට මහන්සි විතරනේ. මහන්සි හැබැයි ඔක්කොම ටික අපි හිත විදිහට කරගන්න පුළුවන් වුණා නේ. කිසිම අඩුපාඩුවක් නැතුව. වාහනේ නැතුව ඉන්නේ වාහනේ ගත්ත පස්සේ අපි ට්‍රේන් එක ගියා එවිට පළවෙනි වාර වාහනේ ගත්තට පස්සේ ඉතිසලා ගන්න ගිහිල්ලා තියෙන ට්‍රේන් එක වලනේ. ඉතින් හිතපු වැඩ ටික හොඳටම කරගන්න පුළුවන් වුණා කලබලයක් නැතුව වෙලාවටනේ. ඉතින් ගොඩක් වීඩියෝස් ටිකක් ගත්තා. ඉතින් ඒ වීඩියෝස් ඒ වීඩියෝස් ටිකත් ඉක්මනින්ම ඔයගලන්ට දෙන්නම්. එක වීඩියෝ එකකින් නම් දෙන්න බෑ.
ටිකක් තියෙනනේ වීඩියෝස් එන තෝගයක් වීඩියෝස් 3-4කින් හරි දෙන්න බලාපොරොත්තු වෙනවා නේ. එහෙනම් ඉතින් ඔව් තවත් වීඩියෝ එකක් අරන් ඉක්මනට එන්න ඉතින් ඔව් තාම පොඩ්ඩක් ඉන්න ට්‍රේන් එකෙන් බැහැලා අන්තිම ටික කතා කරමු. ඔව් තව පොඩ්ඩක් ඉන්න ට්‍රේන් එක තව පොඩ්ඩකින් නවත්තනවා. ඉතින් මම පොඩ්ඩක් අන්තිම පාරට පෙන්නන්න මෙන්න මේ වගේ තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් බැහැලා වීඩියෝ කරන්නම් පොත කට්ටියත් ඉන්න බලාගෙන වටේ එහෙනම් පොඩ්ඩක් ඉන්න තව ටිකක් සුමසේ ඉතින් කලින් කිව්වා වගේ දැන් හරි වෙලාව ගන්නට ආවනේ ස්ටේෂන් එකට ට්‍රේන් එක දැන් බහින්න හදා. වම් පැත්තෙන් දකුණු පැත්තෙන් අපි බහින්නේ මේ පැත්තෙන් බහින්නේ ඔව් මේ පැත්තෙන් බහින්නේ ඔන්න එහෙනම් යෝකෝසෝ ගෙදර නේ සපෝටයි තින්නේ මෙන්න මෙහෙම දොර ඇරෙනවා ඔන්න බලන්න තාම ඇරුන්නේ නෑනේ ඔන්න ඇරුණා ඔන්න අපි ආවා ඔන්න එහෙනම් ගෙදර ආවා නේ ඉතින් එහෙනම් හැමෝටම බයි බයි සයෝනාරා මේ වීඩියෝ එක කොටස් කිහිපයකට තමයි මේ වීඩියෝස් ටික දාන්න හදන්නේ. ඉතින් සමහරක් වෙලා උනේ. ඔව් මේ වීඩියෝ එක සමහරක් වෙලා අන්තිමටම තමයි දාන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන් ගොඩාක් දේවල් දැකලා තියෙන්න පුළුවන්. ඔව් ජපානයේ තවත් ගොඩාක් ලස්සන තැන් වලට අපි යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ජපානයේ තොරතුරු දැනගන්න කැමති අය අපි subscribe කරන්නත් කියලා. ඔව් අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. ජපානය ගැන ගොඩක් දේවල් දැනගන්න පුළුවන් වුණා කියලා හිතනවා වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔව් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා තියන්න ඕනේ. ඒ වගේම channel එක subscribe කරන්න. ඉතින් එහෙම කරලා තිබ්බොත් ඔයාලට ජපානයේනේ ගොඩක් ලස්සන දේවල් වැදගත් දේවල් ගොඩක් දැනගන්න පුළුවන්. අපිට මේ වගේම support එකක් නේද? ඔයාලා ජපානයේ කියන්නේ අපේ වීඩියෝස් වලින් දකින්න ආස දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අපි ඒ තැනටත් ගිහිල්ලා ඔයාලට වීඩියෝ අරන් එන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඔය වගේම ඔයාලට මොන හරි දැනගන්න තොරතුරු තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කමෙන්ට් එකක් දාන්න. අපි මේ දේවල් හොයලා ඇත්ත විස්තර ඔයගලන්ට කියන්න. ඉතින් එහෙනම් අදට වීඩියෝ එකෙන් සමගන්නවා. බයි බයි. සයෝනාරා.